සහනය අත්වැල සමග සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාවම අපි ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි උන්වහන්සේට අද දවසේ අපි අහන්න යන වචනය බාර කරමින් යාඥා කරමු. ආදරණීය දෙවිපියාණන් වහන්සේ අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා ප්‍රශංසා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ අද දවසේ අපිට කතා කරන්න යන මේ වචනය ගැන අපිත් සමග සම්බන්ධ වෙන්න ඉන්න සියලුම දරුවන්වත් ඔබ වහන්සේට විශේෂ ආකාරයෙන් බාර කරනවා. පියාණනි මේ වචනය තුලින් මේ හැම දරුවෙක්ටමත් මටත් ඔබ වහන්සේ කතා කරන්නට යන නිසා අපිට මඟ පෙන්වන්නට යන නිසා අපිව වෙනස් කරන්නට යන නිසා අපිට උදව් කරන්නට යන නිසා අපිව ධෛර්යමත් කරන්නට යන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. මේ වචනය අසලා ඒවා පමණක් විතරක් කරන්නේ නැතුව ඒවා අපිට පිළිපදින්න පුළුවන් විදිහට අපේ ජීවිත සහ අපේ ආත්ම මේ තුලින් ඔබ වහන්සේ වෙනස් කරන්නට යන නිසා අපි ස්තුති කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ය. ආමේන්. අපි මුලින්ම අපිට නියමිත බයිබල් පද දෙක දිහා බලලා ඉමු. පළවෙනි බයිබල් පදය තමයි යොහාන් තුමාට අනුව ලියන ලද සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය. එහි මේ ආකාරයෙන් සඳහන් වෙනවා. නැති වී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතිනා වූ කෑම පිණිස වැඩ කරන්න. එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක් නිසාද පියාණන් වහන්සේ එනම් දෙවියන් වහන්සේ විසින් ඔහු මුද්‍රා කොට තිබේ යැයි කීසේක. දෙවනි බයිබල් පදය තමයි ගලාති 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. මක් නිසාද මිනිසෙක් තමා වපුරන දේම කපාගන්නේය. ඒ හැටියට තමාගේ මාංශය සඳහා වපුරන්නා මාංශයෙන් කුණු වී යාම කපාගන්නේය. ආත්මයන්න් වහන්සේ සඳහා වපුරන්නා ආත්මයන්න් වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය. ආමෙන්. හරි. අපි දැන් මේ බයිබල් පද දෙක මේ විදිහටම තියලා අපි මොහොතකට හැරිලා බලමු අපේ සාමාන්‍ය ජීවිතය දෙස. ඔබත් මමත් මිනිසයන් විදිහට අපි වැඩිපුරම මේ ලෝකයේ මහන්සි වෙන්නේ මොන දේ කරන්නද? ඒක බොහොම සරල ප්‍රශ්නයක්. ඔබ හිතයි මොනවාද මං මේ අහන්නේ කියලා. අපි දන්නවා අපි ගොඩක් මහන්සි වෙනවා මේ ලෝකේ ජීවත් වෙන්න. අපිට අවශ්‍ය කරන ලොකුම සාධකය මුදල් හම්බ කරන්න. මුදල් හම්බ කරන්න ඔබත් මමත් නෙමෙයි මේ ලෝකයේ හැම මිනිසෙක්ම තමන්ගේ තරුණ වයසට පත්වුණු ගමන්ම සහ සමහරක් කුඩා දරුවන් පවා උන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යන්න, ජීවිතය ගැට ගසා ගන්න, තමන්ගේ අවශ්‍යතා සපුර ගන්න, තමන්ට එදිනෙදා කන බොන දේවල් හොයා ගන්න, තමන්ගේ ජීවිතය තවත් උසස් කරගන්න මේ වගේ නොයෙකුත් අවශ්‍යතාවයන් මත අපිට සල්ලි අවශ්‍ය වෙනවා. එතකොට මේ සල්ලි කියන දේ අපි දන්නවා අපිට නිකන් ඉඳගෙන හිටියට ලැබෙන්නේ නැති දෙයක්. අපි ඒ සඳහා බොහෝ මහන්සි වෙන්න ඕනේ. උදේ හවස වැඩට ගිහිල්ලා තමන්ගේ ශ්‍රමය වැය කරලා නොයෙකුත් ප්‍රශ්න පීඩාවන් එක මිනිස්යන්ට එක්ක වැඩ කරලා අපේ ශාරීරිය වෙහෙසටපත් කරලා අපි මෙන්න මේ මුදල් හොයාගන්න. මොකද අපිට ඒක ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් නිසා. මේ හොයාගන්න මුදල් වලින් අපි පළවෙනියටම කරන්නේ අපේ එදිනෙදා කෑම බීම අපි හොයාගන්නවා. මොකද මිනිස්යාට ජීවත් වෙන්න අපි දන්නවා කෑම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට ඉන්න තැනක් හොයාගන්න, ඉන්න තැන වැඩි දියුණු කරගන්න, අපිට තවත් අපේ වෙන අවශ්‍යතාවයන් සහ අපේ ජීවන මට්ටම උසස් කරගන්න මේ විදිහට අපි හොයාගන්න මුදල් අපි එක ආකාරයට වැය කරනවා. ඉතින් බොහොම සරලව ගත්තොත් මිනිස්සයා මහන්සි වෙන්නේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල් හොයාගන්න. එතකොට අපි දැන් මේ මහන්සි වෙලා උදේ හවස නොබලා මහන්සිය නොබලා පුදුම අරගලයක යෙදිලා අපි මේ හොයාගන්න මුදල් වලින් අපි මොනවාද එකතු කරගන්නේ? ඒ කියන්නේ අපිට මොනවාද ලැබෙන්නේ? අපිට තියෙනවද අපි ලබා ගන්න දේවල් අතරින් සදාකාලයටම නැති වෙලා යන දේවල් අපි මේ හම්බ කරන දේවල් වලින් අපිට හොයාගන්න පුළුවන්ද? අපි නිකන් මොහොතකට හැරිලා බැලුවොත් අපි මුදල් වලින් උපයන්නා වූ අපේ කෑම බීම, අපේ ඇඳුම් පැළඳුම්, අපි ඉන්න කියන අපිට තියෙන නිවාස, එතකොට අපි ඉගෙනීමෙන් ලබන අපි මොනවද කියන්නේ නම්බුනාම, තානාන්තර මේ හැම දෙයක්ම අපි දන්නවා අපිට නැති වෙලා යනවා. මේවා හැමදාටම අපිත් එක්ක සදාකාලයට තියෙන්න යන දේවල් නෙවෙයි කියලා අපි දන්නවා. හැබැයි අපි ගොඩක් මහන්සි වෙනවා මේ දේවල් හම්බ කරන්න. ඒ වගේම අපි දැනගත යුතු ඇත්ත තමයි මේ දේවල්
හැමදාටමත් අපිත් එක්ක රැඳෙන්නේ නැහැ. ඔබ හිතන්න අපිට දැන් අපි නම් ඊටාම සාමාන්‍ය මිනිස්සුනේ. අපි හිතනවා ලොකු රටවල් වල ඉන්න ජනාධිපතිවරුන්, ඇමරිකාවේ ජනාධිපති. එහෙම නැත්නම් ඇමරිකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයා, ලොකුම බලවතා. අපි කියමු මාෆියා වල ඉන්න ලොකුම බලවතා. මේ හැම මිනිහෙක්ම දන්නා වූ එක සත්‍යයක් තියෙනවා. ඒ තමයි ඔවුන්ට මොන දේ තිබුණත් ඔවුන්ගේ මරණයත් එක්ක මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. මිනිසයා මැරෙනවා. මිනිසයා මැරුණාට පස්සේ මේ පස්වලට අපි මේ වැලි වලට පස් වෙලා යනවා. එතකොට අපි උපයගත්ත මුදල්, නම්බු නාම, මේ හැම දෙයක්ම මේ මරණයට පත් වුණු මිනිසයාත් එක්කම නැති වෙලා යනවා. ඒක තමයි මේ ලෝකයේ පරම සත්‍ය කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි එහෙම දැන් හිතන්න පටන් ගන්නකොට අපිට තේරෙනවා මේ මිනිස්සු නැති වෙලා යන දේ උදෙසා, විනාශ වෙලා යන දේ උදෙසා කොයිතරම්නම් මහන්සියක් වෙනවද? මම ඇතුළුව, ඔබ ඇතුළුව අපි මේ මහන්සි වෙලා අපිට ජීවිතයක් නැතුව, අපිට අපිට කිසිම සතුටක් නැතුව අපි මුදල් හම්බ කරන්න, ඔබ වෙනුවෙන්, මං වෙනුවෙන්, අපේ පවුල වෙනුවෙන්, අපෙන් යැපෙන්නන් වෙනුවෙන් මුදල් හම්බ කරන්න, ඔවුන්ගේ ජීවිත උසස් කරන්න, ඔවුන්ට හොඳ ජීවිතයක් දෙන්න, Tamanගේ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න අපි ගොඩක් මහන්සි වෙනවා. අපි ඉගෙන ගන්නවා. අපේ දෙමව්පියන් අපිට උගන්වනවා. අපිව වෙන වෙන රටවල් වලට යවනවා. අපිව වෙන වෙන දේවල් වලින් පෝෂණය කරනවා. මේ හැම දෙයක්ම අපිට හොඳ අනාගතයක් හදාගන්න. අපේ ජීවන මට්ටම හැමදාමත් එකම විදිහට ඉන්න අපි කැමති නැහැ. අපි කැමති අපි ජීවත් වෙන විදිය උසස් කරගන්න, සුඛෝපභෝගී ජීවිත ගත කරන්න. ඉතින් අපි හැමදාමත්ම මහන්සි වෙනවා. හැමදාමත්ම වැය වෙනවා. අපි ෂය වෙනවා. අපි පුදුම අරගලයක යෙදෙනවා. හැබැයි මේ හැම දෙයක්ම අපි නැති වෙලා යන දේ උදෙසා තමයි. ඔබත් මමත් කොයිතරම් හොඳට ඉගෙන ගත්තත් අපිට අපි මේ ලෝකයේ ඉන්න ලොකුම බුද්ධිමතා වුණත් අපි එක දෙයක් දැනගන්න ඕනේ. ඒ නම්බුනාම එහෙම නැත්තම් ඒ මතිමතාන්තර හැම දෙයක්ම ඔබත් මමත් මැරුණාට පස්සේ අපිත් එක්ක මේ ලෝකයටම වැලිලිලා යන දේවල්. එතකොට අපි හැරෙමු අපේ බයිබල් පදය දෙසට. ඒකට මේ බයිබල් පදය කියනවා ඊට වෙනස් දෙයක් ගැන. ඒ තමයි නැති වී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතිනා වූ කෑම පිණිස වැඩ කරන්න. ස්වාමීන් වහන්සේ අපිට වෙනස් දෙයක් කියනවා. උන්වහන්සේ අපිට ඇත්තටම දෙයක් මතක් කරලා දෙනවා. උන්වහන්සේ දන්නව මිනිස්සයා ඉපදුණු දවසේ ඉඳන් ලොකු සටනක යෙදෙනවා, ලොකු ජීවන අරගලයක යෙදෙනවා ඒ ජීවත් වීම උදෙසා. හැබැයි මිනිස්සයා මේ විදිහට මහන්සි වෙන්නේ, මේ විදිහට කැප වෙන්නේ අවසානයේදී නැති වෙලා යන දේවල් ටිකක් ගොඩ ගහ ගන්න කියන එක ස්වාමින් වහන්සේ දන්නවා. මිනිස්යන් වෙන අපිට ඒක සමහරක් වෙලාවට අමතක වෙනවා. අපි දකිනවා මිනිස්සු ඉන්නවා, ඔවුන් හැසිරෙන්නේ නිකන් හරියට ඔවුන් සදාකාලයට ජීවත් වෙලා ඉන්න යන මිනිස්සු වගේ. මම මැරෙන්නේ නැහැ. මම මේ ලෝකේ හැමදාටමත් ඉන්න යනවා. මට සල්ලි තියෙනවා, මට බලය තියෙනවා. මම මැරෙන්නේ නැහැ. වගේ තමයි මිනිස්සු ඉන්නේ. නමුත් ඒක හැමෝටම පොදු කාරණයක්. අපි හැමෝම කවදා හරි මැරෙනවා. එතකොට මේ අපේ මරණයේදී අපි මරණයෙන් පස්සේ අපිට මොකද වෙන්නේ? අපි මරණයත් එක්ක අපි මොන වගේ දේවල්ද එහෙනම් ගෙනියන්නේ? මේ හැම දෙයක්ම අපි දාලා යනවා නම් අපි මරණයෙන් පස්සේ මොනවද ගෙනියන්නේ? කොහෙටද ගෙනියන්නේ? ඔබට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබ දැනටමත් දන්නවා ඇති එක සත්‍යයක් තියෙනවා. ඒ තමයි මිනිස්සෙක් ජීවත් වෙලා මේ ලෝකේ මිනිසයා මරණයට පත් වෙනකොට අපේ මේ ශරීරය මේ දිරාපත් වෙලා යනවා. හැබැයි ඒ වගේම ඔබ දන්නවා මිනිස්සෙක්ට ආත්මයක් තියෙනවා. ඒ ආත්මය කවදාවත් දිරාපත් වෙන්නේවත් විනාශ වෙන්නේවත් නැහැ. මේ ආත්මය හැමදාටම පවතින්නට යනවා. කොට මිනිස්සෙගේ කොටස් දෙකක් තියෙනවා. ඔබ දැනටමත් ඒක දන්නවා ඇති. ශරීරයක් සහ ආත්මයක් තියෙනවා. ශරීරය විනාශ වෙලා ගියත් මේ ආත්මය සදාකාලයට පවතින්න යනවා. එතකොට අපේ මරණයෙන් පස්සේ මේ ආත්මය යන්නේ එක්ක තැන් දෙකකට විතරයි. ඒක පරම සත්‍යයක්. එක්ක ඔබේ ආත්මය, මගේ ආත්මය ස්වාමින් වහන්සේත් එක්ක සදාකාලයට ජීවත් වෙන්න යනවා. එහෙමත් නැත්නම් සදාකාල නිරයට අපි යනවා. සදාකාල විනාශයට අපිව නියම වෙලා තියෙනවා නම්. ඉතින් ඒ වගේ සත්‍යයක් මේ ලෝකයේ තියෙද්දි ඔබත් මමත් තීරණය කරන්න ඕනේ මම
කොතනටද යන්නේ? මගේ ආත්මය මම කොතනටද මාව ගෙන යන්නේ කියන එක. ඉතින් ඒකට සමාන ඒකට සම්බන්ධ දෙයක් තමයි මෙතන මේ ස්වාමින් වහන්සේ වචනේ කියන්නේ. නැති වී දේ යන දේ පිණිස නොවේයි. සදා කාලයටම පවතිනා වූ දේ පිණිස නැත්තම් ඒ පවතිනා වූ දේ කෙරෙහි මහන්සි වෙන්න වැඩ කරන්න කියලා. අපි ගොඩාක් කාර්ය බහුල වෙනවා අපේ එදිනෙදා ජීවිතයේ අරගලත් එක්ක. නමුත් අපි මතක තියාගන්න ඕනේ සහ අපි දැනගත යුතු දේ තමයි අපි කොයිතරම් මේ ලෝකීය දේවල් වෙනුවෙන් මහන්සි වුණත් වැඩ කරා අපි කවදා හරි මැරෙන දවසක් එනවා. එදාට ඔබත් මාත් එක්ක ගෙන යන්න දෙයක්වත් අපි එකතු කරගෙන ඉන්න අවශ්‍යම වෙනවා. මොකද අපේ මරණය දවසේදී විනිශ්චය කියලා දවසක් එනවා. ඔබත් මගේත් මරණයෙන් පස්සේ මේ විනිශ්චය දවසේදී ඔබත් මමත් ස්වාමින් වහන්සේව මූණට මූණ හම්බෙන්න යනවා. එදාට ස්වාමින් වහන්සේ ඔබෙනුත් මගෙනුත් අහනවා ඔබ මං වෙනුවෙන් කුමක්ද කරේ කියලා. නැතුව ස්වාමින් වහන්සේ අහන්න යන්නේ නැහැ. ඔබ ලෝකයේ ඉන්නකොට මොනවාද කරේ? ඔබ කොයිතරම් දුරට ඉගෙන ගත්තද? ඔබට O level වලට A කීයද? A level වලට කීයද? ඔබේ ඩිග්‍රී එක මොකක්ද? ඔබ කොයිතරම් හම්බ කරාද? ඔබ කොයි වගේ ජීවිතයක්ද ගත කරේ? ඒ කිසිම දෙයක් නෙමෙයි ස්වාමින් වහන්සේ ඔබෙනුත් මගෙනුත් අහන්නේ. ඔබ මං වෙනුවෙන් මගේ දේව රාජ්‍ය වෙනුවෙන් කුමක්ද කරේ කියන එක. එතකොට ඔබටත් මටත් උත්තරයක් තියෙයිද කියන්නේ ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේ වෙනුවෙන් මේ දේ මෙහෙම කරා ලෝකේ මම මේ විදිහට මිනිස්යන්ට උපකාර කරා කියලා ඔබටත් මටත් කියන්න පුළුවන් තත්වයක් අද වෙනකොට තියනවාද කියන එක දැන් අපි සෝදිසි කර බැලිය යුතු වෙනවා. මොකද දෙවනි බයිබල් පදයේ කියපු විදිහට මක්නිසාද මිනිස්සෙක් තමා වපුරන දේම කපා ගන්නය. ඒකත් මේකේ පරම සත්‍යයක්. ඔබ යම් දෙයක් වපුරනවද? ඒ දේ තමයි ඔබට කපා ගන්න සිද්ධ වෙන්නේ. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. අපි යහපත කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම යහපත ලැබෙනවා. කවුරු ඔය මේ ලෝකයේ වෙන දේවල් අපිට දකිනකොට අපිට හිතෙනවා බලන්න වැරදි දේ කරන මිනිස්සු පුදුම විදිහට දියුණු වෙනවානේ. බලන්න වැරදි කෙටි ක්‍රමවලින් ගිහිල්ලා තවත් මිනිස්සෙක්ව පාගගෙන තවත් මිනිස්සෙක්ව යට කරගෙන ගිහිල්ලා මේගොල්ලන් අද වැජබෙනවානේ. නේද? හොරකම් කරලා මේ මිනිස්සු අද වැජබෙනවානේ. අහිංසක මිනිස්සුන්ගෙන් ගරලා මේ මිනිස්සු අද වැජබෙනවානේ කියලා අපි ප්‍රශ්න කරනවා. නමුත් අපි කිසිසේත්ම ඉගෙන සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. ස්වාමින් වහන්සේ මේ හැම කෙනෙක්ටම ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක දෙනවා. Taman වපුරු දේම උන්ට කපා ගන්න තැනට ස්වාමින් වහන්සේ පත් කරනවා. ඒක බයිබලීය සත්‍යයක්. ඉතින් එම නිසා ඔබ යහපත කරොත් ඔබට අනිවාර්යෙන්ම යහපත හම්බ වෙනවා. ඒ වගේමයි ඔබ අයහපත් දේ වැපරුවොත්, ඔබ නපුරු දේ වැපරුවොත්, ඔබ ස්වාමින් වහන්සේට විරුද්ධ දේ වැපරුවොත්, ඒ වගේම ඔබට විනාශය කපා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් එම නිසා අද දවසේදී ඔබත් මමත් ඊටාත්ම ලොකු තීරණයක් ගන්න අවශ්‍ය වෙනවා. අපි හැරිලා බලන්න ඕනේ අපේ ජීවිත දෙස. මොකද ස්වාමින් වහන්සේ ඔබෙත් මගෙත් සිත් සෝදිසි කරනවායි කියලා කියනවා. මම කොයිතරම් යහපත් මිනිස්සෙක්, හොඳ මිනිස්සෙක් කියලා එළියට පෙන්නුවත් සමහරක් විට මගේ ගෙදර ඉන්න මගේත් එක්ක එකටම ඉන්න මගේ දෙමව්පියන්ව මම රවට්ටනවා වෙන්න පුළුවන්. සැමියාව, දරුවන්ව, සහෝදර සහෝදරයන්ව, යාළුවන්ව රවට්ටලා හොඳ චරිතයක් විදියට මම ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මගේ ඇතුළාන්තයේ තියෙන දේවල් මම විතරයි දන්නේ. හරි කාටත් මාව පේන්නේ නැහැ කියලා ඔබ ඉන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ ඔබව දකිනවා. ස්වාමින් වහන්සේ ඔබව සෝදිසි කරනවා. ඔබේ ඇතුළාන්තයට කිඳා බහැලා ඒ ගැඹුරු තැන්වල තියෙන හැම දෙයක්ම උන්වහන්සේ දන්නව දකින්න. ඒ නිසා අපි කාව රැවට්ටුවත් අපිට ස්වාමින් වහන්සේව රවට්ටන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් එම නිසා අද දවසේ ඔබ දැනගන්න ඕනේ ඔබ යම් දෙයක් වපුරනවද ඔබට කවදා හරි කපා ගන්න වෙන්නේත් ඒ දේම තමයි. ඒ විදිහට Tamanගේ මාංශයේ දේවල්, මේ ලෝකයේ දේවල් වැපරුවොත්, මේ ලෝකයේ දේවල් කියන්නේ මොනවද? මේ ලෝකයේ දේවල් තමයි තෘෂ්ණාව, කාමය, එතකොට නපුර, මරණය, ඊර්ෂ්‍යාව, ප්‍රේමය නැතිකම, සමාව දීම නැතිකම. මෙන්න මේ දේවල් තමයි ලෝකයේ දේ. මොකද ලෝකය විනාශයට ගිහිල්ලා ඉවරයි. ඉතින් ලෝකයේ දේවල් තමයි මේ විනාශකාරී දේවල්. ඔබ ඒ දේවල් වැපරුවොත් ඔබට කවදා හරි කපා ගන්න වෙන්නේත් මේ වගේම දේවල්. හැබැයි ඔබ මේ ලෝකයේ කොයිතරම් නපුරු වුණත් විනාශ වුණත් ඔබ ස්වාමින් වහන්සේගේ ප්‍රේමය වැපරුවොත්, ස්වාමින් වහන්සේගේ කරුණාවන්තකම වැපරුවොත්, අනිත් පුද්ගලයාට ප්‍රේම කරමින් ස්වාමින් වහන්සේ ජීවත් වුණා වගේ උන්වහන්සේ අපිට කියලා දුන්නු විදිහට අපි ජීවත් වෙන්න උත්සාහ කරොත් ස්වාමින් වහන්සේ තුල ඔබට යහපත් දේ කපා ගන්න වරප්‍රසාදය තියෙනවා. මොකද අපි කාව රැවට්ටුවත් ස්වාමින් වහන්සේව රවට්ටන්න බෑ. උන්වහන්සේ හැමදේම අපේ දකින්නා වූ දෙවියන් වහන්සේ. ඉතින් ඒම නිසා අද දවසේ
අපි හැරිලා බලමු. අපි නැවතිලා මොහොතක් කල්පනා කරලා බලමු. අපි මහන්සි වෙනවා. හැබැයි මොනාටද අපි මහන්සි වෙන්නේ? අපි මොනාටද මේ උදේ ඉඳන් රෑ වෙනකන් හවස් වෙනකන් ආයෙත් හෙටත් උදේ නැගිටගෙන අපි දුවන්නේ? මොකක් ලබා ගැනීමටද? මොකක්ද අපිට අවසානයේදී ඉතුරු වෙන්නේ? මම මේ ලෝකෙන් යනවා. මේ ලෝකෙන් යනකොට මම මේ කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. එතකොට මට ගෙනියන්න ඉතුරු වෙන්නේ කුමක්ද? මම ස්වාමින් වහන්සේගේ දේව රාජ්‍යය වෙනුවෙන් කළා වූ යහපත් දෙයක් විතරයි. ඉතින් එම නිසා අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා, මට කතා කරනවා. අපි කල්පනාකාරී වෙන්න වෙන අපි කොයිතරම් කාර්ය බහුල වුණත්, අපි මහන්සි වුණත්, අපේ මහන්සියේ ප්‍රතිඵලය අවසානයේදී අපිට යහපත් ප්‍රතිඵලයක් තියනවාද? මම කුමක්ද වපුරන්නේ? මම කුමක්ද එතකොට මට මේ වැපිරීම තුල ලබා ගන්න තියෙන්නේ කියන එක අපි ස්වාමින් වහන්සේ තුල කල්පනා කරලා බලමු. අපිට වෙනස් වෙන්න අවශ්‍යයි නම් අද අපි උන්වහන්සේට කියමු ස්වාමිනී ඇත්තටම මම මෙතෙක් කල් ගොඩාක් මහන්සි වුණා. මම තේරුම් ගන්න මම මහන්සිලා තියෙන කිසිම තේරුමක් නැති දෙයක් උදෙසා. නමුත් අද ඔබ වහන්සේ මට කතා කරපු නිසා මම වෙනස් වෙන්න කැමති. ස්වාමිනී මට උදව් කරන්න, යහපත වපුරන්න, ඔබේ ප්‍රේමය වපුරන්න, කරුණාවන්තකම වපුරන්න. විට මට ඔබ වහන්සේගේ ඉදිරිපිටට ආවම මට කියන්න දෙයක් තියෙනවා. ස්වාමිනී මම ඔබ වෙනුවෙන් මෙන්න මේ දේවල් කරා කියලා. ඉතින් අපි ඒ දේ කරන පිණිස ඒ දේ කරන්න හැකියාවද දවසේ උන්වහන්සේගෙන් ඉල්ලලා අපි සියලු දෙනා බාර වෙමු. ආදරණීය දෙවි පියාණනි වහන්සේට ස්තුතියි ඔබේ වචනය ගැන. ස්වාමින් වහන්සේ අපි වහන්සේ තුල ගොඩාක් මහන්සි වෙනවා. උදේ නැගිට වෙලාව ඉඳන් රෑ නිින්දට යනතෙක් ස්වාමිනී අපි බොහෝ දේවල් වල නිරත වෙනවා. අපි විශාල කැපකිරීම කරනවා. අපි මහන්සි වෙනවා. ඒ අපේ ජීවිතය ගොඩනගා ගන්න පිණිසයි. ස්වාමිනී වහන්සේ මහන්සිය දකිනවා. නමුත් අද දවසේ අපි ඉගෙන ගත්තා වගේ ස්වාමිනී මේ හැම මහන්සියක්ම නිර්පරාදේ වතුරේ ගියා වගේ වෙනවා. අපි යහපත් වූ දේ උදෙසා මහන්සි වුණේ නැත්තම් අපේ මේ මහන්සි අපි ලෝකයේ උදෙසා දේවල් වලට පමණක් නම් ඒක නිෂ්ඵලයි ස්වාමිනේ. ඒ නිසා අපිට අද උදව් කරන්න, අපිට අපි දෙස හැරිලා බලන්න, අපේ අතුලාන්තයේ සිතුවිලි පවා සෝදිසි කරමින් ස්වාමිනේ ඔබ වහන්සේ තුල යහපත්ම වූ දේ පමණක් වපුරන්න. ඒ දේ කරන්න පුළුවන් වෙන පිණිස අපේ අතුලාන්තයේ තියෙන සියලු අයහපත වහන්සේ ඉවත් කරන්න ස්වාමිනේ. අපිව ප්‍රේමයෙන් පුරවන්න, කරුණාවන්තකමෙන් පුරවන්න ස්වාමින් වහන්සේගේ සියලු යහපත් දේවලින් අපිව පුරවමින් අද දවසේ අපේ තුලින් සහ අපෙන් එළියට යහපත් දේ පමණක් යන පිණිස ඔබ වහන්සේ අපිව වෙනස් කරන්න, වෙනස් වෙන්න ආශාව ඔබ වහන්සේ අපි තුළ ඇති කරන්න ස්වාමිනී. අපි බාර වෙනවා මේ මොහොතේ. ඒ දේ කරන්න අපිට තනියෙන් අමාරුයි. නමුත් ඒ දේ කරන්න ඔබ වහන්සේ අපිට උදව් කරන විට අපි දන්නවා අපිට සියලු දේ කළ හැකියි කියලා ස්වාමිනී. ඒ නිසා අපි සියලු දෙනා බාර වෙනවා. ඒ වගේම මේ මොහොතේ අපිත් සමග සම්බන්ධ වෙලා විනාශාවෙන් ඉන්න හැම දරුවෙක්මත් බාර කරනවා. පියාණනි මේ හැම දරුවෙක්ටම ඔබ වහන්සේ බලවත්සේ ප්‍රේම කරන නිසාත් ඒ ප්‍රේමය ඔවුන්ට අත්දකින්න පුළුවන් කරුණාව, ඒ ප්‍රේමය, ඒ කරුණාවන්තකම, ඒ පුදුම සැපයීම වහන්සේ ඔවුන්ට අත්දකින්න පුළුවන් කරුණාව ලබා දෙන්න කියලා ඉල්ලනවා. මේ කිසියම් හෝ දරුවෙක් යම් අවශ්‍යතාවයකින්, යම් දුකකින්, වේදනාවකින්, යම් රෝගයකින්, යම් කියාගන්න බැරි තරම් ප්‍රශ්නයකින් පෙළෙනවා නම් ස්වාමිනී ඔබ වහන්සේ තමයි ඔවුන්ට ඉන්න එකම පිළිතුර. ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන්ට පිහිට වෙන්න, උපකාර කරන්න, සුවය දෙන්න, ඔවුන්ව ශක්තිමත් කරන්න, ධෛර්යමත් කරන්න, ඔවුන්ගේ සියලු කටයුතු සඵලවත් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේ ඔවුන්ට වහන්සේ ජීවමාන බව අත්දකින්න පුළුවන් කරුණාව ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. ඉතින් ස්වාමිනී අපි සියලු දෙනා බාර වෙනවා මේ මොහොතේ. සියලු ගෞරවය, සියලු මහිමය, සියලු ප්‍රශංසාව ඔබ වහන්සේටම බාර දෙමින්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ය. ආමෙන්. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. සුබ රාත්‍රියක් ඔබට ජේසු පිහිටයි.